ප්‍රේමදාස මහත්මයා ජනාධිපති වෙලා අවංක හිතින් යෝජනා කරේ මට අගමැතිකම ගන්න කියලා. ඒ අතරේ ගුණසිංහ මහත්තයාගේ දතකට පුට්ටු වෙලා ලේසි වැඩේ මේ ආර්ය රත්න දැන් මරලා දාන්නකෝ. ඔය තුවක්ක අර වශයෙන් තුවක්ක මන තියන්න. එන ගමන් තේ බොන්න එන්නකෝ එහා ගෙදෙට්ට. ටියුෂන් දෙන්න යන්න කියලා තාත්තා පෙර කරා. සයන්ස් එකත් ඉගෙන ගත්තා මියුසියස් එකේ. හොඳ chance එක මට එතකොට. මානව හිතවාදී ශ්‍රමදාන ව්‍යාපාරයක් මෙරට ආරම්භ කොට ඒ තුළින් සමාජ යහපතට විසල් මෙහෙවරක් කළ අත්‍යුදාර සමාජ සේවකයෙකු ලෙස ආචාර්ය ඒ.ටී. ආරියරත්න මහතා හැඳින්විය හැකි. 1931 නොවැම්බර් 5 වනදා ගාල්ල උණවටුන හෙන්ද්‍රික් ජිනදාස මහතාට සහ රොස්ලින් ගජදීර මහත්මියට දාව පවුලේ තුන්වන දරුවා ලෙස මෙලව එළිය දුටු ඒ.ටී. ආරියරත්නයන් මූලික අධ්‍යාපනය ලැබුවේ උණවටුන බෞද්ධ මිශ්‍ර පාසලින්. අනතුරුව බලංගොඩ මැද්දකන්ද විදුහලින් ඔහු සිය ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවා. උණවටුන බොනවිස්ටා විදුහලින් අධ්‍යාපනය ලැබූ ආරියරත්නයන් උසස් අධ්‍යාපනය සඳහා තෝරාගන්න ලැබුවේ ගාල්ල මහින්ද විද්‍යාලයයි. 1956 වසරේදී ඔහුට පාසල් අධ්‍යාපනය නිම කර මහරගම ගුරු විද්‍යාලයට ඇතුළත්වීමේ වාසනාව ලැබුණා. එහිදී පළමු පෙළ විද්‍යා පුහුණු ගුරු සහතිකය ලබාගත් ඒ.ටී. ආරියරත්නයන් අනතුරුව විද්‍යුතීය විශ්වවිද්‍යාලයෙන් කලා උපාධිය හිමි කරගත්තා. ඔහු මානව විද්‍යා ආචාර්ය උපාධිය ලබාගත්තේ පිලිපීනයේ එමලියෝ ඇගිනාඩෝ වෛද්‍ය විද්‍යාලයෙන්. ඔබතුමාගේ කුඩා කාලෙන්ම අපි වැඩසටහන ආරම්භ කරමු. මා ඉපදුනේ උණවටුනේ පීල්ලෙගොඩ පන්සල පහළ ගෙදර. ඒ කියන්නේ ලංකාව දකුණුම කෙළවර. පන්සලත් පන්සලට සම්බන්ධ පවුල් 200ක් තිබුණවට ඒ පරිසරය මට හුඟක් බලපෑවා පුංචි කාලේ. ගමේ ඉස්කෝලේට ගියා. අමරසූරිය වලව්වට පිටිපස්සේ අමරසූරිය පාසල පිටලා තිබුණා ප්‍රාථමික පාසල. ඒකේ මං 3ට විතර යනකම් ඉගෙන ගත්තා. එතකොට ඔබතුමාගේ දෙමාපියන් මොනවද රැකියාවන් වශයෙන් කළේ? මගේ තාත්තා එයා තොග වෙළඳ ව්‍යාපාරිකයෙක් මැද්දකන්ද හිටියේ. එතකොට අම්මා මොනවත් කළේ නැහැ. පුංචි කාලේ යුද්ධය ආවා 1939. ඒ නිසා එහෙ ඉඳලා අපි මැද්දකන්දට ගියා. දෙවෙනි ලෝක සංග්‍රාමයේදී. මැද්දකන්දේ මං අවුරුදු 4ක් විතර හිටියා. ඒ කාලේ ගමේ ඉස්කෝලේට ගියේ. එහිදී මං හිතන්නේ හොඳ අත්දැකීම් ලැබුණා සැබෑ ගැමි පරිසරයක් පිළිබඳව. යුද්ධ ඉවර වුණා. ඉවර වෙන හදනකොටම නැවත ගමට මං විතරක් ආවා. මගේ අනිත් අය එහෙ නැවතුණා. ඒ කියන්නේ මට වැඩිමල් අක්කලා දෙන්නෙක් හිටියා. මට බාල නගි කෙනෙකුයි මල්ලි කෙනෙකුයි හිටියා. අපි 6 දෙනයි ඔක්කොම. පිරිමි දෙන්නයි ගැහණු 4 දෙනයි. ඒ ගමන අපේ පුංචි අක්කා මට වැඩිමල් එක්කෙනා තාත්තා කොළඹ ආනන්ද බාලිකා විද්‍යාලයට ගෙනල්ලා ඇතුළු කළා. ඇතුළු කරාම මටත් ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕනකම තිබුණ හින්දා මම කිව්වා දැන් මමත් එක්ක යන්න ඕන ගමට කියලා. මං විතරයි ගමේ ගෙදර අල්ලපු ගෙදරනේ රොසි අක්කා මට උවිලා දෙනවා. බොනවිස්ටාවට කරුණාරත්න කියලා මේ මාමා කෙනෙක් ගිහිල්ලා මාව ඇතුල් කරා. ඒකේ අවුරුද්දක් විතර ඉගෙනගෙන ඉංග්‍රීසිය ටික ඉගෙනගෙන මහින්ද විද්‍යාලයට ඇතුල් වුණා. ඔව්. දැන් මේ මහින්ද විද්‍යාලයට ඔබතුමා පාසල් යන කාලේ එක සිද්ධියක් නිසා ඔබතුමාගේ ජීවිතේ වෙනස් වෙනවා. ඔබතුමා හිතන්න පටන් ගන්න ආකාරය වෙනස් කරනවා. අපි ඒ සිද්ධිය මතක් කරමු. මම කවදාවත් පන්තික දෙවනිය වෙලා හිටියේ නැහැ. හැමදාම පළවෙනියා. ඉතින් මට ගෙදරින් ඒ කාලේ 7:25ක් දෙනවා උදේ යනකොට. එක දවසක් බයිසිකලෙන් තමයි ඔබතුමා යන්නේ. බයිසිකලේ යන්නේ. බයිසිකලේ මහපාරට ගන්නකොටම
ලුසින් නෝනක්ක කියලා නන්ද කෙනෙක් ඇවිල්ලා මගෙන් ඒ 7.25 ඉල්ලනවා හාල් සේරුව ගන්න. ඉතින් මම හාල් සේරුව ගන්න එක දීලා එදාට වෙන කවුරු හරි මට දවල්ට තේ බොන්න සල්ලි දෙනවා ළමෙක්. ඒ ගමන මේ ඒ සිද්ධිය මගේ හිතේ තිබුණා. ඉතින් ඔය අතරම වැල්ල දිගේ හැමදාම ඇවිදගෙන යනවා. ලස්සන මුදු මෙරළෙවුණු වටනේ. එක දවසක් යනකොට මම දැක්ක ලුසින් අක්කා කොහු අඹරනවා. ඒ කොහු අඹරන දැකලා මම ගම ලුසින් අක්කා මේ කොහු අඹරලා ඔය අතේ හැම යනකම් කීයක් හම්බ වෙනවද කියලා. එතුමක 2.50ක් හම්බ වෙනවා කියලා. මම කොහොමද මං ගණන් හැදුවා ඉතින්. හදලා මුදලාලි කෙනෙක් ගන්නවා කොසෝමසිරි කියලා මට මතකයි. මම ඒ මුදලාලි හොයන් ගියා. පොඩි මහත්තයා මොකද මේව මගෙන් අහන්නේ? මං කොහොනේ මට මෙහෙම සිද්ධියක් වුණා කියලා. ඉතින් මොනව කරන්නද මහත්මයෝ? මම යාට කොහො දෙන්නේ? මමයි ලනු ගන්නෙ. ඒ මං යාගෙන් අරගෙන මං මොකද ගාල්ලේ තිබුණු ව්‍යවසෙද්ද මොකද කම්පැනි එකට විකුණනවා. ඒකෙන් මට 8.50ක් ලැබෙනවා. ඒගොල්ලන් කොහෙටද විකුණන්නේ? ඒගොල්ලන් පිටරට යවනවා. ඒගොල්ලන්ට කීයක් ලැබෙනවද? ඒගොල්ලන්ට 12.50ද කොහෙද කියලා කිව්වා. එතකොට මේ මිනිස්යාගේ ශ්‍රමයෙන් ලොකු කම්පැනියකුත් ඊළඟට අතරමැදියකුත් හම්බ කරනවා. ඒ වගේ 2.50 ඒවා කීයක්ද? 2.50 ඒවා 8 ගුණයක් විතරයි. ඒ කියන්නේ කුඩා සමයේදීම ඔබතුමාගේ හිතට ආවා මේ ශ්‍රම සූරාකෑම පිළිබඳව. අන්න හරි. ඒ කියන්නේ ඒක නැති කරන්න ඕනේ කියලා මේ කුඩා සමයේම ඔබතුමාගේ හිතට ආවා. ඒ වගේම මම අසා තියෙන දෙයක් තමයි ඔබතුමා පාසල් යන කාලේ පාසලට බයිසිකලින් යනකොට ඔබතුමා දකිනවා දරුදැරියෝ මේ ඉස්කෝලේ යන්න නැතුව ඉන්නවා. මම ඉස්කෝලේ යනවා. නමුත් පාසල් යන්න නැති අය ඉන්නවා. එතකොටත් ඔබතුමාගේ සිතේ සංකල්පයක් මැවෙනවා. මං ඉගෙන ගන්න ආකාරයටම මේ දරුවනුත් ඉගෙන ගන්න ඕනේ කියලා. ඒකටත් ඔබතුමා මේ පාසල් ශිෂ්‍යයෙකු ඉන්න සමයේදීම වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවනවා. අපි ඒකත් සඳහන් කරමු. ඒ වෙලාවේ මම පාසල් ඇරලා එනකොට එක දවසක් මම ඒ දරුවන් ඉන්නවා දැකලා මම නවත්තලා සමහරු ඉස්කෝලේ යනවා, සමහරු යන්නෙම නැහැ. නමුත් ඉස්කෝලේ යන අයට මට වගේ විද්‍යාව, ගණිතය, ඉංග්‍රීසි ඉගෙන ගන්න බෑ. ඒ තුන නැහැ. මං හැන්දාවට හෙට ඉඳලාම පටන් ගන්නවා පන්තියක්. ඔයගොල්ලන් එන්න අපේ ගෙදරට මම උගන්වනවා ඔය විෂය තුන. එක්කින දෙන්නගෙන් පටන් අරගෙන මම හිතන්නේ 40ක් විතර දක්වා වැඩි වුණා. දැන් මේ නොමිලේ ඔබතුමා රාත්‍රියේදී ඔබතුමා එදා ඉගෙන ගන්න දේවල් රාත්‍රී පන්ති යොදලා දැන් කියා දීම ආරම්භ කරලා තියෙනවා. හැන්දෑවේ රාත්‍රියේ ගමේ දරුවන්ට කියලා දෙක මට ලොකු සන්තෝෂයක් මට ලැබුණා. ඒ වගේම මටත් ඒකෙනුත් අධ්‍යාපනයක් ලැබෙනවා. ඒ ගන්න මහින්ද විද්‍යාලයේ මං මැට්‍රිකියුලේෂන් පාස් වුණා. පළවෙනි පන්තියෙන් SSC පාස් වුණා. දෙකම පාස් වුණා. පාස් වෙලා ඉවරලා මම ලෙඩ වුණා. මොකක්ද සිද්ධ වුණේ? ඉසිරදයක් හැදුනා. එතකොට මේ මොන කාලෙදිද ඔබතුමා ලෙඩ වෙන්නේ? ලෙඩ වෙන්නේ විශ්වවිද්‍යාල ප්‍රවේශ පන්තියේදී. ඒ වුණාට මං කොළඹ ප්‍රායෝගික විභාගයටත් ආවා. ෆිසික්ස්, කෙමිස්ට්‍රි, බොටනි 4 මං කරේ. භෞතික විද්‍යාව, රසායන විද්‍යාව එකකින් ප්‍රැක්ටිකල් වලට සමත් වුණා. 3කට යන්න බැරි වුණා. ඒ ගාන විදුහල්පතිතුමාට අනගහලා කිව්වා හොඳ ශිෂ්‍යෙක් දැන් හොඳ ගුරුවරයෙක් වෙන්න කියලා. මහින්ද මාස 3ක් මම නොමිලේ වැඩ කරා. මහින්ද විද්‍යාලේ. මහින්ද විද්‍යාලේ. බොනවිස්ටාවේ ළඟට මම ඉගෙනුවා අවුරුද්දක් දෙකක්. ඒ අතරේ ඉංග්‍රීසි පුහුණු ගුරුවරයෙක් හැටියට විද්‍යා පුහුණු ගුරුවරයෙක් හැටියට යන්න ලැබුණා මට ට්‍රේනින් කොලෙජ් එකට. ඒ විභාගයෙන් පාස් වෙලා. ඒ අතරම විශ්වවිද්‍යාලේ පෞද්ගලිකවත් ගත්තා. අරන් මැට්‍රිකුලේෂන්
තියුණු නිසා මට පුළුවන්කම ලැබුණා මේ ඉන්ටර්මීඩියට් සයන්ස් වලින් පාස් වෙන්න. කෙසේ නමුත් මහරගම ගුරු විද්‍යාලයට ඇතුළු වුණා. ඒ කාලේ ඉංග්‍රීසියෙන් ඔක්කොම ඉගෙනුවේ සයන්ස් හොඳ විශ්වවිද්‍යාල මට්ටමක තිබුණා. ඉතින් මම සයන්ස් ගුරුවරයෙක් හැටියට ඉගෙනගෙන ඉවර වුණා. ඒකෙදී තමයි ඔය සිද්ධියක් දෙකක් තුනක් වුණා. සමහර මිනිස්සු කන්න එනවා ඉතුරු වෙච්ච ඒවා අරගෙන යන්න. ඉතින් මම ඩයටින් කමිටි එකේ සභාපති හැටියට හිටිය දවස්වල මම කිව්වා නෑ ඊට පස්සේ එළිය කන්න දෙන්න. මෙතන වාඩි වෙලා මිනිස්සුක් දාලා මිනිස්සුන්ට කන්න දෙනවා කියලා. ඉගෙන ගත්ත ළමයෙකුට බොහොම කේන්ති ගිහිල්ලා අපිට මේ පුළුවන්ද මේ බොහොම නරක වචනයක් කියලා කිව්වා මේගොල්ලත් එක කන්න කියලා නැකිట్లా ගියා. නැකිట్లా ගියාට පස්සේ මං මහා සභාවක් කැඳෙව්වා. කැඳවලා මං කිව්වා ඔයගොල්ලන් කැමති මේවා මේ බල්ලෝ කාලේ යනවටද මිනිස්සු කාලේ යනවද මිනිස්සු හැටියට කාලේ යනවද කියලා. අපි කැමති මිනිස්සු හැටියට කාලේ යනවා කියලා ඔක්කොම කෑ ගහන්න ගත්තා. එයා උස්සගෙන ගිහලා මට වලක දැම්මා. එයා උස්සන් එතනෙම දඬුවම ලැබුණා. ඊට පස්සේ හොඳ මිනිහෙක් වුණා. මම දන්නවා එයා හොඳ මිනිහෙක් වුණා. අද ජීවිතුන් අතර නැහැ. පාසල් ජීවිතේ මට ඕනකම දුන්නා අධ්‍යාපනික වෙනසක් ඇති කරන්න. නාලන්ද විද්‍යාලයේ මම පුහුණු උපාධිධාරී ගුරුවරයෙක්. නාලන්ද විද්‍යාලයේ මම උගන්වගෙන ඒ විදියට යනකොට මං ගිහිලා අවුරුදු දෙන්න ළමයි ටික ගමකට එක්ක ගියා කොහොම හරි මාස 3ක පුහුණුවක් දීලා. ගමට යන්නේ කොහොමද ගමේදී ආයෙත් කතා බස් කරන්නේ කොහොමද ඔක්කොම කියලා දීලා. ඒක තමයි ඓතිහාසික කනතොළුවේ ශ්‍රමදාන කඳවුර. 1958. මේ කඳවුර වෙලාවේ බොහොම දෙනෙක් කුලීන අය කුලෙන් ඔළුව උදුම්මගෙන හිටිය අය මට කරදර කරා. මම එකක් ගණන් ගත්තේ නැහැ. ඒ කියන්නේ ඔබතුමා මේ වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක කරනකොට සමාජය තුලින්ම ඒ කියන්නේ ඒවට විරුද්ධ පිරිස් ආවා. ගොඩක් බාධක ගොඩක් ආවා. ඒ කියන්නේ දැන් මගේ කුලවල නම් කියන්න කැමති නැහැ. මේ කුලවල අයත් එක්කයි අපිට දැන් වැඩ කරන්න වෙලා තියෙන්නේ කියලා. කොහොම හරි මං ගිහලා අධ්‍යාපන අධ්‍යක්ෂකට කුරුණෑගල ආරාධනා කරා. මං එයා ප්‍රතික්ෂේප කරා. එයා දන්නේ නැහැ මං එමීට අබේසේකර මහත්මයාගේ යාළුවා ග්‍රාම සංවර්ධනයේ එයාත් එක්ක එකතු වෙලා ගිහිල්ලා බණ්ඩාරනායක මහත්මයා හම්බ වෙලා ආරාධනා කරා මේකට එන්න කියලා විවෘත කරා. බණ්ඩාරනායක මහත්මයාට තිබුණේ කාලේ එක්සත් ජාතීන්ගේ මණ්ඩලයට යන්න. මං එන්නේ මට වැඩිය හොඳයි මං නෝනේ වන්නම් කිව්වා. බණ්ඩාරනායක මැතිණිය සිරිමාව මැතිණිය. ඔව් සිරිමාව මැතිණිය අංගො මැතිණිය මේ අයියෝ මං එන්න. මං ගෝ හැබැයි මෙහෙමයි ඒ ගමට ගියොත් වතුර එකක් බොන්න අනේ අල්ල විසි කරන්න මාත් ඔයිට වැඩි ඔය වලව්වකින් එන එක්කෙනෙන්නේ මං එන්නම් කිව්වා. දැන් බණ්ඩාරනායක මැතිණිය එනවා කිව්ව හැටියට දැන් මුළු රජයම හොඳ ආරංචි වෙච්ච එකන අපේ ඉස්කෝලේ පාවා විරුද්ධ වෙච්ච අය ඔක්කොම කඳවුර බලන්න සහභාගී වෙන්න ආවා. සති දෙකක් මම ළමයිත් එක්ක ඒ කඳවුරේ හිටියා. එක්කෙනෙක් මැරුණා කරන්න දෙයක් නැහැ. ළමයෙක් නෙමෙයි ගමේ එක්කෙනෙක්. මේකට හොඳට උදව් කරපු එක්කෙනෙක් ලොරි එක හපලා මැරුවා. කේන්තියට යල්ලපුවා. ඒක අපි ඒක එච්චර ඉස්මතු කරගත්තේ නැහැ. කොහොම හරි ඒක සාර්ථකව නිම වුණා. ඒකෙන් පස්සේ තමයි කඳවුරු ක්‍රමය පටන් ගත්තේ. ඊට පස්සේ පාසල් 300 ගාණක් දක්වා ළමයි අරගෙන මං කඳවුරු වලට ගියා රට පුරාම. සිංහල, දෙමළ, මුස්ලිම්, ක්‍රිස්තියානි, බෞද්ධ කියලා වෙනසක් නැතුව. මේකෙන් අර ආගමික සමගියක්, ජාතීන් අතර සමගියක්, ළමයි අතර සමගියක්, අධ්‍යාපනයේ තියෙන්නේ මේ පොතපතෙන් විභාග පාස් කරන විතර නෙමෙයි. අධ්‍යාපනයේ තියෙන කෙනෙකුගේ පෞරුෂය හැඩගස්ස ගන්න. ඒ පෞරුෂය තුලින් පෞරුෂෝදයක් ඇති වෙන අතර තමන්ගේ පවුලේ කුටුම්බෝදයක් ඇති කරන්න. තමන්ගේ පවුලේ තමන්ගේ පෞරුෂයක් කුටුම්බය පවුල උදාවක් ඇති වෙන අතරේ අවට තියෙන පවුල් එකකට ඉවල ග්‍රාමෝදයක් ඇති කරන්න.
ඒ කාලේ එකතු වෙලා ග්‍රාම ස්වරාජ්‍යයක් ගොඩනගන්න. ඒ ග්‍රාම ස්වරාජ්‍ය තුලින් ඒ ප්‍රදේශයේ ඔක්කොම එකතු කළා මේ ලංකාව ග්‍රාම ස්වරාජ්‍ය වලින් හැදුණු පොදු රාජ්‍ය මණ්ඩලයක් බවට පත් කරන්න කියලා එක වෙනම දර්ශනයක්. ඒක ගොඩනගන්නට මාන්සි වෙන මම අවුරුදු ගාණක් 58 ඉඳලා. මේක රටේ හැමෝම හොඳ කිව්වා. සමහරු තදින්ම විරුද්ධ වෙච්ච අය පවා නිශ්ශබ්ද වුණා. 1969 වෙනකොට මේක ලෝක පුතා පැතිරිලා ගිහිල්ලා. කොහොමද ඔබතුමා මේක ජාත්‍යන්තරයට ගෙන ගියේ? දැන් වර්තමානයේ වෙනකොට ජාත්‍යන්තරය කියන්නේ ගෙදර ඉඳලා අපේ දුරකථන ජංගම දුරකථනයට ජාත්‍යන්තරය අපිට ගන්න පුළුවන්. ඒ කාලේ ඔබතුමා මේක කොහොමද ජාත්‍යන්තරය කරා රැගෙන ගියේ? ඒ කාලේ දුරකථන පහසුකම් නැහැ, අන්තර්ජාල පහසුකම් නැහැ. එහෙම කිසිම පහසුකමක් නොමැති කාලයක් තුලදී ඔබතුමාගේ මේ ග්‍රාම ස්වරාජ්‍ය සංකල්පය කොහොමද ජාත්‍යන්තරය කරාගෙන ගියේ? ඒ උනේ මට ඒ කාලේ මතකයි සර්විස් සිවිල් ඉන්ටර්නැෂනල් මං හිතන්නේ තාම තියෙනවා ඒක ලංකාවේ. ආයතනයකට මට එන්න කියලා තිබුණා ඉන්දියාවේ. මං ඒකට ගියාම චොප්රා කියලා මහත්මයෙක් දෙවින්ද දාස් චොප්රා කියලා මහත්මයෙක් කට මං අපි ගෙනියන වැඩ පිළිවෙල කිව්වම ගානේ එහෙනම් SCI එකට එකතු වෙන්න කියලා. සර්විස් සිවිල් ඉන්ටර්නැෂනල් කියලා ඒ පළවෙනි ලෝක යුද්ධය හෝ දෙවෙනි ලෝක යුද්ධය ඉවරුනහම ඒ රටවල් සමගි කරන්න ස්වේච්ඡා සංවිධානයක තුල හදාගත්ත ආයතනය. ඒකේ මං කියනවා එන්න ලංකාවට ඔයගොල්ලන්ගේ ගෲප් එකක් එවන්න කියලා. ඒගොල්ලන් ලංකාවට එවුවා මානාව කියන ගමේ. කනසුලට කිට්ටු ගානක් ඒකත් කුලහින කියලා අයින් කරපු ගමක් තිබුණේ කාලේ. මානාවේ කඳවුරේ තමයි මේ ජාත්‍යන්තරයට ගෙනක ගියේ එතනින්. ඒ අය නොඑක් රටවලින් ආපු අය. ස්විට්සර්ලන්තයේ ඒකේ මූලස්ථානයේ තිබුණේ. ඊට පස්සේ මට ආරාධනා ලැබෙන්න පටන් ගත්තා මේ ගැන ඇවිල්ලා කියන්න කියලා. ඉතින් මං ඒ රටවලට ගිහිල්ලා කතා පවත්වන්න පටන් ගත්තා. ඔය අතරේ තමයි 1969 මැග්සයි සත්‍යාගය මට පිරිනැමුනේ. ඉතින් මේ මැග්සයි සත්‍යාගය පිරිනැමුනහම මම ආපහු ලංකාවට ආවහම ඒ ටැග්ගත් අරගෙන දඩ්ලි සේනායක මහත්තයා මට එන්නකෝ අගමැති මන්දිරයට ඇවිල්ලා රිසෙප්ෂන් එකට. ඒකදී මම අර සල්ලි ඔක්කොම එතුමාට දුන්නා. කියන්නේ රටේ යහපත වෙනුවෙන් යොදවන්න කියලා. ඒ එතුමා ඒක ආපහු අපේ නාලන්දේ අධිපති කරුණාරත්න මහත්මයා හිටියේ සර්වෝදය සභාපතියා එතුමාට ආපහු දුන්න මේක සර්වෝදය අරමුදලක් හැටියට පාවිච්චි කරන්න කියලා. දැන් මේ කාලේ ඔබතුමා මෙහෙම මේ සංකල්පේ අරගෙන යනකොට මේ පාසලක ගුරුවරයෙක් විදිහට ඉන්න කාලෙම ඔබතුමාට යම් යම් බලපෑම් එන්න පටන් ගන්නවා. මැරතර්ජනත් එන්න පටන් ගන්නවා. ඔබතුමාට හොඳ මතකයක් තියෙනවා ඒ මැරවරයෙක් ඔබතුමාට මරණ තර්ජන කරන්න ඇවිල්ලා ඔහුත් හොඳ මාර්ගයකට ආව ඔබතුමා නිසා. අපි මේ ප්‍රේක්ෂකයන්ට ඒ පිළිබඳව සඳහන් කරමු. එක දවසක් ඒ කාලේ විදුහල්පතිතුමා මාරු වෙලා ගියා. ඉතාමත්ම දුර්වල විදුහල්පතිවරයෙක් ආව නාලන්දෙට. ඔය කාලෙදී මතුගම කිට්ටුව ගමක කඳවුරක් තිබුණා. මං ඒ කඳවුරේ ඒ අපි කරේ කඳවුරෙන් ගැහැණු පිරිමි ළමයි නාලන්ද විද්‍යාලවලින් ඒ වගේම මේ පානදුරේ බාලිකා විද්‍යාලයක් ඔය කාණ්ඩ එකතු වෙලා අපි කඳවුර කරනවා. කරන අතරේ කාර් එකක් නැවැත්තුවා. සුදු මහත්තයෙකුත් එක්ක අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා බැස්සා එකේ. එයත් එක්ක හිටියේ අදත් ජීවත් වෙන දැන් මහානදිවියටපත් වෙලා ඉන්න සිවිල් නිලධාරියෙක්
තරුණයෙක්. මේ තුන්දෙනා මගේ ළඟට ආවා. මගේ ළඟට නෙමෙයි එතෙන්ට ආවා. ඇවිල්ලා එකපාරටම විධානයක් දෙනකට මම අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් පොඩ්ඩක් මට හුඟක් දෙන්න කියලා. කඳවුරේ විනයක් තියුණා කඳවුරට කවුරු හරි එලා ඩිස්ටර්බ් කරනවා නම් ඩිස්ටර්බ් වෙන්නේ නැහැ ඒ වැඩ කරගෙන යන මිසක්. කියන්නේ ඒක නොසලකා හරිනවා. මම ඇහෙන් සිග්නල් එක දුන්නා ඔය මිනිහව ගණන් ගන්න එපා කියලා. ඔක්කොම වැඩ කරගෙන යනවා මෙයාව ගණන් ගත්තේ නැතුව. ඒ ගමන කවුද මේ ප්‍රධානියා කිව්වා. මං අත ඉස්සුවා. ඒ ගණ මං ළඟට ආවා. මට මේගොල්ලන්ට කතා කරන්න ඕන. මම අහවලා මං කිව්වා මෙතන අධ්‍යාපන අධ්‍යක්ෂකවරු ලේකම්වරු නැහැ. මෙතන ඉන්නේ සහෝදර සහෝදරයන් වැඩිහිටියන් ගුරුවරුන් දෙමාපියන් ඒගොල්ලෝ එකතු වෙලා මේ වැඩක් කරනවා මේ අනාථ නිවාසයට පිටණයක් හදලා දෙනවා. ඒ නිසා ඒකට කරදර කරන්නේ නැතුව මෙන්න උදැල්ල මෙන්න මුල්ලුවක් තියෙනවා මේකේ ඔබතුමාත් වැඩ කරන්න ළමයිනේ ආයුධ දෙකක් ගෙනත් දෙන්න මේ මහත්තුරු දෙන්නට කියලා. අර ඕස්ට්‍රේලියාවෙන් ආපු හිටපු සුදු මහත්තයාට හරි සතුටුයි. මම කරපු වැඩේට මම ඉංග්‍රීසියට මේකයි කරේ. ඉංග්‍රීසියෙන් කොහොම උනේ. ඒ ගමන මොකද කළේ ඒ මහත්තයා ඔෆිස් එකට ඇවිල්ලා SFD සිල්ල මහත්තයා ලේසි පාසුවෙක් කෙන නෙමෙයි. අපි පොඩි කාලේ පොත් කියවි සිවික්ස් පොත්. එතුමාට අනකලා මාවට දඬුවම් කරන්න කියලා. මම කර වරද මොකක්ද? එයාට මුල්ලුව දීම. ඉතින් මගේ වැඩ තහනම් වුණා. ඒ කාලේ හිටපු අධ්‍යාපන අය ඔක්කොම කම්පණයටපත් වුණා මේක අහලා. ඔබතුමාගේ වැඩ තහනම් කිරීම. ඔව් ඒකට දේපීඨ සිල්වා ලාමෙත්තානන්ද ආර්යවංශ ඔය වගේ ගුරු සංගම්වල නියෝජිතවරු විශාල වශයෙන් විරුද්ධත්වය ප්‍රකාශ කරන පටන් ගත්තා. පස්සේ ඉන්ක්වයරි එක තිබුණා. ඉන්ක්වයරි එකෙන් මම නිදහස් වුණා සම්පූර්ණයෙන්ම. එතකොට දැන් ඔබතුමා මේ දැන් පාසල් වල ශිෂ්‍යයන් එකතු කරගෙන මෙවැනි ක්‍රියාකාරකම් කරන්නේ අධ්‍යාපන අමාත්‍යාංශය එහෙම දැනුවත් කිරීමකින් තොරවද? ඒගොල්ලන්ට කියලා කරන්නේ. නමුත් ඒගොල්ලන්ගේ අවසරයක් ඉල්ලුවේ නැහැ. ඒගොල්ලන්ට ඕන කම දුන්නේ ඒගොල්ලන්ගේ අතටද ගන්න. ඒ ගමන මට අඬ ගහලා කිව්වා උපලේකම් පදවියක් දෙනවා. මේක ආණ්ඩුව එකක් හැටියට කරමු කියලා. මම බොහොම කනගාටුයි. මේක ස්වේච්ඡාවෙන් ගුරුවරුයි දෙමව්පියෝයි ළමයි කරන වැඩක්. මම ඒක රිෆියුස් ඒක ප්‍රතික්ෂේප කළා. ඒ ගමන එතුමා විශාල රැස්වීමක් තිබුණා. ඕකේ මමත් ඉන්නවා. තිබුණේ මේ සෙන්ට් තෝමස් කොලෙජ් එකේ ශාලාවේ. උන්වහන්සේ කියනවා මෙතන ඉන්න ගුරුවරයෙක් ඔය ඉස්සරහ වාඩි වෙලා ඉන්නේ. එයා හදන අධ්‍යාපනය අලුත් කරන්න. එයා හදනවා මේ විභාග වලින් ඒවටම ළමයි යොමු කරන්නේ නැතුව ළමයි ගම්වල ප්‍රශ්න වලට යොමු කරන. ඒක ඉගෙනගෙන ඉවරලා කරන්න ඕනක්. ඉතින් ඒ ටික කියලා ඉවරුනම මම නැගිට්ටා. ඔක්කොම ෂොක් එකක් දැන් පොඩි කොල්ලෙක් නැගිට්ටා මේ රජුරෝ කතා කරලා ඉවර වුණාම. ඒ රජුරෝගෙන ඒ කාලේ කවුද යාගේ නම? දිනදාස සමරක්කොඩි මහත්තයා. ඒකම මම නැගිටලා කිව්වා ඔබතුමා දන්නේ නැහැ මේ අපි කරන්නේ මොකද්ද කියලා. කරුණාකරලා ඊළඟ අන්න කඳවුර හවල්තන පැවැත්වන එකට එන්න. ඇවිල්ලා ඉගෙන ගන්න. ඒකෙන් උගන්වන්නේ පාසලේ උගන්වන එක ක්‍රියාත්මක නැගිනවා. ප්‍රායෝගිකව එතන කරන්න. ඒකෙන් ළමයින්ට කෙමිස්ට්‍රි උගන්වන්නේ නැහැ. නමුත් ඒ කෙමිස්ට්‍රි රසායන විද්‍යාව කොහොමද ඇප්ලයි කරන්නේ කියන එක ඉගෙන ගන්නවා. හොඳයි භෞතික විද්‍යාව ජීව විද්‍යාව උගන්වන්නේ නැහැ ඇප්ලයි කරන හැටි උගන්වනවා. හොඳයි ඒ ඇප්ලයි කරන හැටි උගන්වනවා. ඒ නිසා කරුණා කරලා එන්න ළමයාගේ පෞරුෂය කොහොමද ගොඩනගන්නේ විෂය තුලින්. විෂය තුලින් පෞරුෂෝදයක් ඇති කරනවා. ඒ ළමයා ගෙදර ගිහිල්ලා කුටුම්බෝදයක් ඇති කරනවා. ගේ ඇතුළට මත්ද්‍රව්‍ය මස් මාළු මොන දේවල් ගන්නේ නැහැ. පවුලක් හැදෙනවා.
ඒ පවුල් ටික එකතු වෙලා ෂෝප් ගම් පොඩ්ඩක් හැදෙනවා. ගම් පොඩ්ඩ තමයි රට හදාන්නේ කියලා. නැතුව නිශ්ශබ්දව හිටියා දැන්. ඒකෙන් පස්සේ මට ගහන එක නැවැත්තුවා. මට ගහන එක නැවැත්තුවා. ඒ ගමන මට එපා වුණා. මේ ක්‍රමය අනුව මේ අධ්‍යාපනයෙන් මේ රට විනාශ වෙනවා කියලා මං හිතුවා. මං එන්නේ මං ළමන්ගේ විභාගවල වැඩ ඉවර කර GC O level එකයි ඇඩ්වාන්ස් ලෙවල් මං හිතනවා සබ්ජෙක්ට් 4ක් කරා. ඒවා හොඳට මං කරා. ඒවා නිග්ලෙක්ට් කරේ නෑ මේ. කලිවල මං කොහොමද ළමයිනේ හවල් දවස් ඉඳලා මං එන්නේ නෑ. ඉල්ලලා අස්සෙන්නෙත් නෑ. මාව අස් කරයි. අදවත් මාව අස් කළා නෑ. මං ගෙදර නැවතුණා. පඩිය ආපහු හරියා. ඒ කියන්නේ ඔබතුමා දැන් සේවයේ විශ්‍රාම ගත්තේ නැහැ. නෑ. විශ්‍රාම වැටුමකට හිමිකම් කියන්නෙත් නැහැ. නෑ 72 ඔය වැඩේ වුණේ. ඊට පස්සේ තමයි මං කරන වැඩේ අගේ තේරෙන්න පටන් ගත්තේ. රනිල් වික්‍රමසිංහ මැතිතුමා අගමැති හැටියට අධ්‍යාපන ඇමතිට ඇවිල්ලා මේ කතන්දරය එයා දැනගත්තා. දැනගෙන ප්‍රසිද්ධ රැස්වීම නැගිටලක මං කැබිනට් එකට යෝජනාවක් ගෙනල්ලා ආයතන මහත්තයාගේ පෙන්ෂන් එක මං හදලා දෙනවා කියලා. හොඳයි. එතුමා විශාල පරිත්‍යාගයක් කරලා තියෙන කියලා. මං එතුමාට ස්තුති කරා. ස්තුති කළක මං ඒක ප්‍රතික්ෂේප කරන මට එපා. මේ අදින් පස්සේ මට තඹ සල්ලියක් ආණ්ඩුවේ සල්ලි මං පාවිච්චි කරන්නේ මැරෙන තුරු කියලා. ඒ ප්‍රතිපත්තිය අද වෙනකම් මං ඉෂ්ට කරනවා. අද වෙනකම් මම රජයෙන් 7-5ක් අරගෙනත් නැහැ ගන්නෙත් නැහැ. හැබැයි මම වෙන විදියට පොත්පත් ගහලා දේශන පවත්ලා කරන ඒවා තියෙනවානේ. ඒවට බදු ආය කරනවා. මං ආණ්ඩුවට ගෙවනවා ආණ්ඩුවෙන් මට 7-5 ලැබෙන්න. එතකොට ඔබතුමාට මේ මරදානේ චොප් එකෙන් ප්‍රශ්නයක් වෙනවා. ඔව් මට අපි ඒක සඳහන් කරමු. ඔව් ඒ කාලේ මරදාන පාලනය කරේ චොප්පේ. ඒක කවුරුත් දන්නවා ඒ කාලේ හිටපු ඇත්ත කියනවා නම් පොලිසිය හමුදාව ඒව නෙමෙයි. දේශපාලකයන් පවා ඔහු කියන දෙයට සමන් දෙනවා. ඒ කියන්නේ බය කරගෙන හිටියේ පැත්ත. ඒ පැත්ත. එතකොට මගේ කරන වැඩ නුරුස්සපු ගුරුවරු හිටියා මගේ පාසලේ. ඒ කියන්නේ ඔබතුමා මේ කරන සමාජ සේවය ඒගොල්ලන්ට නුරුස්සනවා. නුරුස්සනවා. කුල ભેදයට විරුද්ධව ඒගොල්ලන් සටන් කරනවාට ඒගොල්ලන් විරුද්ධයි. ඒ ගමන දවසක් මගේ ශිෂ්‍යයෙක් දුවගෙන ඇවිල්ලා කිව්වා සර් හෙට ඉස්කෝලේ යන්න එපා. මම ඇයි? සව මරනවා. මම කවුද? චොප්පේ අයියට බාර දීලා සර්. කොහොමද දන්නේ? මගේ අයියා චොප්පේ අයියාගේ කණ්ඩායමේ ඉන්න එක්කෙනෙක්. මේගොල්ලන් කතා වෙනවා ඇහුණා මට මේක ගෙදර. මම මරණ කරපු වරද මොකද්ද? නෑ රුපියල් 350ක්ද කියලා දීලා යාට සර් ළමයි නොමග යවනවා ඉස්කෝලේ නාස්ති කරනවා ඔන්න වාගේ කියලා. ඉතින් මම කොහෙද ඉන්නේ? මරදානේ අහවල් තැන. මම කොහෙද ගෙදරට ගිහිල්ලා තියනවාද? ගිහිල්ලා තියෙනවා. මම දැන් ඒක කියන්න පුළුවන්ද? පුළුවන්. දැන් බය නැතුව ඔබතුමා යනවා. දැන් අපිට නම් මෙහෙම කිව්වහම අපි බලන්නේ කොහොමද මේකෙන් ගැලවෙන්නේ හැංගෙන්නේ කියලා නෑ. ඔබතුමා එහෙම කරලේ නෑ. කෙලින්ම දෙයකට යනවා කියලා හිතුවා. ගියා. ඒ ගමන අනේ සර් ඒක නම් කරන්න එපා. සර්ට ඒ කියන්න මං සර්ට ආපහු එන්න හම්බ වෙන්නේ නෑ. ඒ තරම් භයානක ප්‍රතිරූපයක් තමයි මරදානේ චොප්පේ පිළිබඳව ඒ කාලේ සමාජගත වෙලා තිබුණේ. මං කව කරුණා කරලා මාව එක්ක යන්න. චොප්පේ කියන්නේත් මිනිස්සෙක්. ඒ මිනිස්යාගේ නරක ගුණත් ඇති, හොඳ ගුණත් ඇති. සමහරට මං හොඳ ගුණ මතු කරන්න පුළුවන්. කියලා මං යා කියලා ඉතින් ගුරුවරයෙක් කෙනෙක් ළමයා කීකරු වෙනවනේ. මෙයා එක මං ගියා ටැක්සි එකක් ගන්න. අපේ මුඩුක්කක් වගේ එකකින් යන තියෙන මහා පාට යනකොට ගුණසිංහ මහත්තයා එනවා. මගේ හොඳම ප්‍රාණ ප්‍රිය දැන් ඊයේ පෙරේද නැති වුණා. ඒක විදුහල්පති හැටිලා නැති වුණා. ගුණසිංහ මහත්තයා එනවා. මම කව ගුණ එන්න යන ගමනක් යන්න කියලා. කොහෙ යන්නද? මම කව නොයන ගමනක්. කියලා. ගුණසිංහ මහත්තයා ෆෝක්ස්වැගන් කාර් එකක් තිබුණා. ඒක නැග්ගමන් අර ළමයන් නැග්ග ගත්තා. ඒක කොහෙද ඇයිසේ මේ යන්නේ? මම කව බය නැතුව ඉන්නවා.
පෙළගේ දෙට ගියා. ඔන්න ලොකු දොරක් තිබුණා. ඔක ඇරලා ගේට්ටුවේ දොර අපි කාර් එක ඇතුළට ගත්තා. ගත්තට පස්සේ කිව්වා මේ එන්නේ මං කවුද කියලා කියන්නේ පපි කවුද කියලා. මේ කොන්ත්‍රාත් එක දුන්න අයයි කියලා තමයි එයා හිතුවේ. ඒ කියන්නේ එවෙලෙත් හිතුවේ මේ කොන්ත්‍රාත් එක දීපු අය තමයි මේ එන්නේ කියලා. ඉන්න කියලා. එතකොට ඒ ඔක්කොම වැඩේ හරි සර් බය වෙන්න එපා ඔක්කොම හෙට සිද්ධ වෙනවා කියලා කිව්වා. මම මොකක්ද සිත් වෙලා තියෙන්නේ. ඔය ආර්යරත්න කියන කෙනා අපි පිටරට යවනවා. පිටරට යවනවා. ඔව්. කියලා මං කිව්විට ළමයි ගොඩාක් ඉන්නවනේ එතන පොලිසියේ ඉන්නවා 40ක් විතර. හොඳේ මහා ඒවට අපි බය නැහැ කිව්වා. කියලා ඉවරලා පෙන්නවා ඇතුළ. සමහරු මස් කනවා 30ක් විතර. රැට වැඩට යන්න. ඉතින් පෙන්නුවට පෙන්නලා මෙන්න සර් මරදාන දින එකම මොනවාද මැෂින් තුවක්කුව. ඒක ඇරලා එකක් පෙන්නවා. ඒක පාවිච්චි කරන්නේ අපි සාමාන්‍ය. කියලා ඉවරලා මං කිව්වා ඔය මොනවා කිව්වත් ඔය බාහනක වැඩ කරන්න හදන්නේ. ආරියරත්න වටේ ඉන එතන පොලිසිය ඈත ඉන්නවා මේ ආරක්ෂා කරන්න ඇවිල්ලා. ඊට වැඩි ලේසි ක්‍රමයක් මං කියන්නම් ඔයාට. ඒ අතරේ ගුණසිංහ මහත්තයාගේ දතකට පුට්ටු වෙලා එයා බය වෙලා. ඉතින් ලේසි වැඩේ මේ ආරියරත්න දැන් මරලා දාන්නකෝ. ඔය තුවක්කුව අර මැෂින් තුවක්කුව මන තියන්න. මොනවා? යන්න කියලා අර කොල්ල එල්ලෙව්වා. හොඳේ. ආව දෙලෙව්වා අර ඔබතුමාගේ ගෝලයා. ඔව්. බිම පුටුවෙන් බැස්සා. එයා වාඩිලා හිටියේ මේ වගේ හොඳ පුටු. ඇස්ලා වාඩි වුණා. සර් නරක මිනිස්සෙක් නෙමෙයි. මම කියන්නේ මම දැනුවත් නරක වැඩක් කරලා නැහැ. මම කළා තියෙන ආනන්දේ මගේ විෂය හරියට ඉගෙනුවා. ඒ වයින් ළමයි පාස් වෙනවා. ඒ වුණාම ළමයින්ට මේ ජීවිතේ හරය කියලා දෙනවා. ඇයි මිනිස්සෙක් කියලා ඉපදුනේ කොච්චර අමාරුද? විශේෂයෙන් බෞද්ධ පාසලක බෞද්ධ පවුලක බුදුහාමුදුරගේ ධර්මය අහන්න පුළුවන් තැනක ඉපදෙලා තියෙන කොච්චර වාසනාවක්ද. ඇයි මේක විනාශ කරගන්නේ? ඕවා උගන්නන්න ගිහලා තමයි මට මරණය දාන්න ලැබුණේ. ඒක ඔය තමයි පුළුවන් මරන්න. එන්න සමයිත් එක මාව කියන්නේ කොහෙද එන්නකෝ යන්නේ කාර් එකට ගියා. ගුණසිංහ මහත්තයා තට්ටු කළක බය වෙන පස්සේ කිසි දෙයක් වෙන්නේ නැහැ. දැන් ගුණසිංහ මහත්තයාට සිහිය ආවද? සිහිය පිට තට්ටු කළා වතුර එකක් දීලා ගත්තා. ඒ ගාන තමයි ගිහිල්ලා අරක නැවැත්තුවා කේ හැමතැනම කිව්වේ. ඊට පස්සේ සර් මං උදේ එහෙට එනවා. සර් මෙන්න මෙතන ඉන්න ඕන කියලා අපේ ගෙදර ඉස්සරහා සාප්පුව තිබුණා. ඒ සාප්පුව ඉස්සරහා මහා පාරේ මරදානේ මොන උතන පොඩ්ඩක් වෙලා ඉන්න කිව්වා. මං එනවා කොහෙට උදේ. මිනිහා ආවා. එන ගමන්ම එතනම තිබුණා කඩයක්. එතන බෝල මේසයක් තිබුණා. ඉස්වා විසිකර පාරට. හරිම ශක්තිවන්ත පුරුෂයෙක්. අත් දෙක හරිය හයියයි අත් දෙක දිගයි. ඒ ගානේ ඇවිල්ලා මිනිස්සු ඔක්කොම බැලුවා. ඔන්න චොප්පේ කියලා පොලිස් කාර්යය අහක බලන්න යනවා. ඒ ගමන් මයි ගාවට ආවා. ඇවිල්ලා බාගෙට නැමිලා වැන්දා. ඉතින් දාන ගහන්න බෑනේ පාරේ. මිනිස්සු ඔක්කොම බලන් ඉන්න මේ මිනිහා ඇවිල්ලා මම ප්‍රසිද්ධයි එහෙ. මේ ආරත් මහත්තයාව මුළු මරදානෙම ප්‍රසිද්ධයි. එතකොට මේ චොප්පේ ඇවිල්ලා ආර්යත් මහත්තයා වරද චොප්පේ ලොක්කා වරදානේ අරගෙන. ඒ ගාන කියලා ඔක්කොට වැහෙන්නකෝ මේ මහත්මයා ආරක්ෂා කරන්න ඕනේ. මෙතුමා අපේ රටේ වස්තුවක් කියලා. කයියෙන් කෑ ගහලා කියලා ගෙදර ඇතුළට එක ගියා. මම තවත් අහලා තියෙනවා ගෙදර පින්තූර තියෙන බුදුහාමුදුරන්ගේ යේසුස් වහන්සේගේ ඔක්කොම නායකින්ගේ පින්තූර තියෙනවා. මේක දිහා බලලා කිව්වා අනේ අම්මේ මට මෙහෙට ඇතුළට එළියේ ඉඳලා බා කතා කරන්න. ඒ ගන්න තමයි මගෙත් එක්ක යාළු වෙලා සම්පූර්ණ යාගේ ජීවිතේ වෙනස් වුණා. නමුත් ඒ හොඳ මිනිස්සෙක් බවට පත් කළේ ඔබතුමා කියලා මං අසා තියෙනවා. ඌගේ ඉන්සිඩන්ට් උගක් මට වෙලා තියෙනවා. ඉතින් ප්‍රසිද්ධියට පත් වුණේ ඔච්චරයි. එච්චරයි. ඔව් මං ගණන් ගත්තේ නෑ.
දැන් ඔබතුමාගෙන් දැනගැනීමට කැමති මේ දැන් පෞද්ගලික ජීවිතය දෙසත් අපි හැරෙමුකෝ. ඔබතුමාගේ මේ ආදර අන්දරේ කොහොමද ගොඩ නැගුණේ? දැන් අද මේ වැඩසටහන පටිගත කිරීමට මෙතෙන්ට ආවහම ඔබතුමාගේ බිරිඳ ආදරණීය බිරිඳ ඔබතුමා සමගින් කොහොමද ආදරෙන් ගත කරන්න කියන එකට අපිට සාක්ෂි තිබුණා. සෑම වෙලේම ඔබතුමාගේ වැඩ කටයුතු වලට යෝධ සෙවණන් ලක් වෙලා තියෙනවා. කොහොමද මේ ආදරාන්තරේ පටන් ගත්තේ? ඒ කියන්නේ මේ මහානායක කඳවුරට ඒ කාලේට මේ කතානායකතුමාගේ දෙන්න ෆෝන් කියලා පාර්ලිමේන්තුවේ ස්ටේට් කවුන්සිල් මම ලෙඩ වෙලා හිටියා. ලෙඩ වෙලා ඉන්න අතරේ තමයි ආවේ. එතකොට මම කවුද කියලා එයා දන්නේ නැහැ. නීතා මගේ නෝන දන්නේ නැහැ. එතුමිය තමයි අර ට්‍රික් එක කරේ කියලා මම ඔක්කොම පෙන්ලි වෙලා කෝ හරියට තමයි හත්යගේ. ඇව්වා. ඉතින් මං ගියා එයා තමයි මම කියලා. ඒ ගන්න මං කිව්වා දැන් ඔයාගේ මොකද්ද බලාපොරොත්තුවක් වුණා මේ වගේ රටට වැඩ කරන්න කිව්වා. මං කිව්වා හොඳයි. එහෙනම් අපිත් එක්ක එකතු වෙලා වැඩ කරමු කියලා මං එතන තමයි පටන් ගම්මා. ඊට පස්සේ දැන් වර්තමානයේ වෙනකොටත් එතුමිය ඉතාමත් ප්‍රියමනාප ඉතාමත් සුන්දර කාන්තාවක්. ඒ කාලේ කොහොම ඉන්න ඇතිද? හරි ලස්සනයි. ඒක රුවත් තිබුණා මුලෙත් තිබුණා. ඉතින් ඊට පස්සේ එන ගමන් තේ බොන්න එන්නේ කොහේ ගෙදෙට්ට. දැන් මේ කොහෙද එතුමියගේ ගම්පලාත? කුලියපිටියේ. කුලියපිටියේ. ඉතින් ඒ ගෙදෙට්ට අපි ඔක්කොම ආව කඳුරිය ආයේ. ඇවිල්ලා ඔක්කොම තේ 5000ක් බුක්ති විඳලා එන්න හදනවා මගේ අතේ පොත් දෙකක් තිබුණා. මට හරි ඉන්දියාවේ ගන්න සංග්‍රහ දෙකක්. එකක් තමයි ලින්ක්. එකක් තිබුණා මම ওই ලින්ක් එක මෙයාට දුන්නා අක්කට දුන්නා අනිත් එක. හරි? එහෙම තමයි ලින්ක් එක හදාගත්තේ. හදාගත්තේ. එතන ඉඳලා ඊපස්සේ යාළුවෝ ඉතින්. ඊට පස්සේ ඒගොල්ලෝ මර දානේ අපේ ගෙදරට ගොඩ වෙලා යනවා. මට ටියුෂන් දෙන්න යන්න කියලා තාත්තා පෙර කරා. සයන්ස් එකත් ඉගෙන ගත්තා මියුසියස් එකේ. හොඳ chance එක මට එතකොට මියුසියස් එකේ. ඉතින් ඊට පස්සේ ඉතින් බාල වයසයි. නමුත් එයා GC පන්ති වලට යනකොට මේ කාලේ GC ඇඩ්වාන්ස් ලෙවල් අපි විවාහ වුණා. දැන් ඔබතුමා මෙහෙම ඉන්නකොට ටිකෙන් ටික සර්වෝදය ව්‍යාපාරය ලංකාවේ තුලත් ජාත්‍යන්තරයේ තුලත් එක ලෙස රැව්පිලි රැව් දෙන්න පටන් ගත්තා. ඒකෙන් ඔබතුමා මේ රටට අති විශාල මෙහෙයක් සිද්ධ කළා. මෙහෙම ඉන්නකොට ඔබතුමාට අවස්ථාවක් ලැබෙනවා ලෝක බැංකුව ආමන්ත්‍රණය කිරීමට. ඒ සිද්ධියත් අපි සඳහන් කරමු. ඒකෙන් තමයි වර්තමානයේ වෙනකොට මුලින්ම ජනසවිය සංකල්පයට මුදල් උපයා ගැනීමක් සිද්ධ වෙන්නේ, ඒ වගේම සමෘද්ධිය, ඒ සියල්ලම පදනම් වැටෙන්නේ ඔබතුමාගේ ක්‍රියාකලාපයක් නිසා. අපි ඒක සඳහන් කරමු. ලෝක බැංකුව දෙවරක් මට දේශන වලට ආරාධනා කළා. පළවෙනි අවස්ථාවේදී දේශන ඉවර වුණාම මම පටන් ගත්තෙම මේ ලෝකේ දුප්පත්කමත් ඒ වගේම රැකියා විරහිත බවත් දෙකටම ඔබයි වග කියන්න ඕන ලෝක බැංකුව කියලා මම පටන් ගත්තා. එතකොට ලෝක බැංකුවට චෝදනාවක් කරලාමයි ඔබතුමාගේ කතා ආරම්භ කළේ. එතකොටම සභාපතිතුමා මම කොරවන්න එපා මං කියන එක අහගෙන. මෙතන ඉන්නවා ශාලාව පිරීලා. එයයි බලාපොරොත්තු වෙන ඇතර මුළු බැංකුවම එයි කියලා මගේ දේශනේ අහන්න. මම අහලා තියෙන හිටගෙනත් කට්ටිය අහගෙන හිටියා කියලා. ඒ කියන්නේ ලංකාවේ රජයනුත් ඔබතුමාගේ දේශනේ අහන්න සමාජිකයන් එවලා තිබුණා. දැන් ඒ බැංකුව මං එන බව දන්නේ නැහනේ. මං එන බව දන්නව නම් මොන හරි කල්ලා වළක්වනවා ඔක. ඉතින් රොනිඩ් නිමෙල් මහත්තයා නැගිටලා හිටියා. ඒ මොකද මට කලින් සති 3ක් බැංකුවේ ඉන්න තිබුණා. එක එක අංශයට ගිහලා මං කතා කළා. ඒ නිසා අංශවලට ගිහිල්ලා කතා පවත්ව ඔබතුමා ලෝක බැංකුවේ තියෙන සියලුම අංශ මේ ආවරණය කිරීම සිද්ධ කළා. සිද්ධ කළා. ඒ නිසා තමයි ශාලාව පිරෙන්න ආවේ. එහෙම එන්නේ නැල්ලු.
ඒ සභාපතින් මට කිව්වා කලබල වෙන්න එපා වැඩි සෙනගක් එන්නේ නැහැ ඔකට 25 30 එන්නේ කියලා. නමුත් 500 මං කියන පුටු කියත් නැහැ 500 මං යන තා 50ක විතර තියාගන්න කියලා. 500ත් විල්ල නැගිටලා ඉන්නෝනේ අපේ අයට. අපේ මහා බැංකුවේ ලොකට ඒ කාණ්ඩෙ නැගිටලා ඉන්නවා. අපේ මුදල් ලේකම්ට කොහොම හරි මට දෙන්න ඕනකම තිබුණේ රටක් හදන්න පළමු සාධකය තමයි ජනතාව. ජනශක්තිය අවදි කරන්න පුළුවන් කොහොමද ආධ්‍යාත්මික අරමුණු පෙන්ලා දීලා. එතකොට ආධ්‍යාත්මික දියුණුවක් නැතුව ජනයාගේ සහභාගිත්වයක් නැතුව රටේ සංවර්ධනයක් ඇති කරන්න බෑ. ඒ නිසා මම පටන් ගත්තේ ඒකයි. දැන්ට ගම් 15000ක මේ වැඩේ යනවා. ඉතින් මේක රජය පිළිගන්න ඕන. අද වෙනක පිළිනොගෙන තියෙනක වෙනම කතාවක්. අද වෙනකන් රජය පිළිගන්න ඕනේ. පිළිගෙන නැහැ. හොඳේ ඒ නිසා මම කියන්නේ බැංකුවට ආණ්ඩුවලට බල කරන්න ජන සහභාගීත්වක සංවර්ධන වැඩපිළිවෙලව. මම ඒකට උදාහරණයක් හදලා දීලා පින්නවල දීලා තියෙනවා කියලා. ඔය කතා ඉවරනාට පස්සේ තමයි ඇවිල්ලා මට කිව්වා මට ඩොලර් ගන්න මතක නැහැ කොහොමද ඩොලර් මිලියන කොච්චරද දෙන්නවා ඒ කියන්නේ සර්වෝදය ව්‍යාපාරයට. ඔව් මම එතකොට මම කළ දේශනයට වැරදීනේ ණය ගත්තාම ඔයගොල්ලන්ගේ. මම කොහොමද 7-5ක් අත ඕනේ කිව්වා. මට මේ එයාපෝට් ග්‍රාම ස්වරාජ්‍ය සංකල්පනේ ඔබතුමාගේ තියෙන්නේ මගේ සොෂක්තිය සාමූහිකත්වය විද්‍යාත්මක සංවර්ධනය ඒ මගේ ගාව තියෙන. නමුත් රොන්ඩිමෙල් මහත්මයා අද ජීවිතුන්ගෙන් අහලා බලන්න මගේ පිටට ඇනලක හරි ඉල්ලනවා මං ඩොක්ටර් තිලකරත්නන්ට ඇවිල්ලා කනේ හරි සල්ලි නැති වෙලාව අපිට ඉල්ලන්න කියලා. මං ඒ ගවුනේ කිව්වා හොඳයි. මට සල්ලි එපා. මට දෙන්න හැදුවේ 5යිනේ. ඕක 10න් වැඩි කළා $50 million දෙන්න ලංකාව ආණ්ඩුවට. ආණ්ඩුවට මම වැඩ පිළිවෙල කියලා දෙන්නම්. ඒ කියන්නේ ඔබතුමා නියෝජිතයා විදිහට ආණ්ඩුවට මේක දෙන්න ඔබතුමා ඒක සුපර්වයිස් කරන්න. අන්න හරි මට 7-5ක්වත් එපා සාරෝදේට එපා කියලා. ඒකෙන් ගොල්ලේ සල්ලි ලැබුණා. ඒ සල්ලි ලැබිලා අපේ මේ උඩ ඔෆිස් එකේම ඉඳගෙන මගෙත් එක ප්ලෑන් කරේ මේ ආණ්ඩුවේ 3 දෙනෙකු ඒගොල්ලන්ගේ බැංකුවේ අය ඔක්කොම කරාට පස්සේ තමයි මට අවංක හිතින් ප්‍රේමදාස මහත්මයා ජනාධිපති වෙලා අවංක හිතින් යෝජනා කරේ මට අගමැතිකම ගන්න කියලා. නමුත් මගේ ආඩම්බරකම නිසා හෝ මගේ නිහතමානීකම නිසා හෝ මගේ මෝඩකම නිසා හෝ මට බලකාමයක් නොතිබුණු නිසා හෝ මම ඒක බාරගත්තේ නැහැ. ඇයි ඒ ඔබතුමා අගමැතිකම ගත්තේ නැත්තේ? දැන් වර්තමානයේ වෙන විට ඔබතුමා අගමැතිකම ගත්තනම් මේ ක්‍රමවේදයෙන් වෙනස් කරන්න තිබුණා. සම්පූර්ණ වෙනස්. මම ගත්තනම් මේ එක ප්‍රශ්නයක් අතට වෙන්න. නමුත් මම ප්‍රතික්ෂේප කරේ මේ හේතුව උඩ. ආණ්ඩුවට අගමැති නොවි අගමැති කළ යුතු වැඩ ටික ප්‍රේමදාස මහත්මයා ලවා කරවන්න. ඔබතුමා සහ හිටපු දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුන් අතර ඉතාම සමීප සම්බන්ධතාවයක් තිබුණා. ඔව් සනේ මම එදා සරල තාම් ජීවිතයක් මට මතකයි ටයි කෝඩ් ගහලා පළවෙනි පඩියේද මාස 3ක පඩි වගේ යදවලා ටයි කෝඩ් ගහලා මම ජන්ඩියට ඉන්නවා දැන්. එක මගුල් ගෙදරකට කියයි කැඳගෙන. ඉතින් මට හරි සතුටුයි. මාත් ෆුල් ඔය ටයි ඔබතුමා අහගෙන ඉන්නවා වගේ. ඊළඟ එකට යන්න ගිහිල්ලා සූට් එක බැලුවා. සූට් එක කාව කාලා. මං ඉස්සරහ තිබිච්ච කඩේට ගියා සනමක් ගත්තා මේ වගේ අත්කොට බැනියමක් දිග නෙමෙයි. මේකෙන් තමයි මම රජගෙදරවල වලට පවා ගිහින් තියෙන්නේ. යුරෝපීය පාර්ලිමේන්තුවට කතා කරද්දි මෙහෙම ඇඳගෙන. ලෝක බැංකුවට කතා කරද්දි මේක ඇඳගෙන. බෙල්ජියම් රාජ්‍ය මැදුරට ගියත් මේක ඇඳගෙන. කවුරුත් එරෙව්වේ නැහැ මාව. ඉතාමත් ඉහළින් පිළිගැනීමක් සිද්ධ කළා. ඉතින් සරල චාම් ජීවිතයකට පුරු මට සල්ලි මොටද අනුන්ට මන දෙන්න නෙමෙයි. අනුන් සංවිධානය කළා ඔවුන්ගේ වැඩ සොශක්තියෙන් කරගන්න, සාමූහිකත්වයෙන් කරගන්න.
විද්‍යාත්මක ඇහැකින් බලලා සංවර්ධනය කර මට මොට කාගවත් සල්ලි. ඉතින් ඒ නිසා මම ප්‍රතික්ෂේප කරා. නමුත් මට ඕන කවතුන එතුමා තුලින් මේ රට හරියට ගෙනියන්න. එතුමාට ඇහුම්කන් දුන්නා. අදත් මට කොයි ලෝකෙ ගියත් මොන හමුදාවක් හිටියත් මොන පොලිසියක් හිටියත් අපේ ආර්යරත්න මහත්තයා කියලා මට යන්න මගෙන් ඉල්ලන්නේ නැහැ. ඒක කවදාවත් ඉල්ලන්නේ නැහැ. අයිඩියා කරගෙන යන්නත් අවශ්‍ය නැහැ. අවශ්‍ය නැහැ. නමුත් මම සූදානම් යන්න. මම කවදාවත් ධර්ම නීතිය කඩන්නේ නැහැ. රාජනීතිය කඩන්නෙත් නැහැ. රාජනීතිය කඩනකොට කඩන්න කියලා මම රාජනීතිය කඩනවා මට දඬුවම් දෙන්න කියලා. එහෙම අද වෙනකන් මගේ රස්සාවට පෙන්ෂන් එකටවත් අවුරුදු 20ද 25ද මම වැඩ කරා. නමුත් කවදාවත් මට ඉතින් 7-5ක් ආණ්ඩුවෙන් හම්බෙන්නේ නැහැ. අද මට කියලා බින්ගංගලක් හෝ ස්ථිර ආදායමක් නැහැ. මගේ පයිලට් කෙනෙක් ඉන්න පුතෙක් කටායාවේ සැර කරන. ඒ පුතා මාසෙට අපි දෙන්නට ජීවත් වෙන්නේ යම් දෙයක් දෙනවා. ඒකෙන් තමයි අපි අමාරුවෙන් සරල සාම ජීවිතයක් ගත කරන්නේ. නමුත් කෝටි ගණන් දුප්පත් ගම්වල මිනිස්සුන්ට පාරවල් හදලා දෙන්න, ලිං හදලා දෙන්න. ඉතින් ඒක දේශපාලන වුණ අන්තිමට ගම් මැද්දට මම හරි අගය කරනවා. ඔබතුමාගෙන් අහන්නම හිටපු ප්‍රශ්නයක්. ඔබතුමා අපි සමග ඉතාමත් සමීපෙන් වැඩ කටයුතු කරන පුද්ගලයෙක්. ඒ පිළිබඳව ඔබතුමා දකින්නේ කොහොමද? මම දකින්නේ මේ රටේ අනිත් මාධ්‍යත් ඔය වගේ කරනවා නම් රට කොච්චර දුර අරන් යන්න පුළුවන්. නැති බැරිම අය ගාවට යන හොයාගෙන වතුර බින්දුවක් බොන්නේ නැති අයට නිලයක් කපලා දෙනවා. එහෙනම් ගුරුත්ව ජල යෝජනා ක්‍රමයක් හදලා දෙනවා. මට මතකයි මම පෞද්ගලිකව ජල යෝජනා ක්‍රම 340 ගණනක් විවෘත කරන්න ගිහිල්ලා තියෙනවා. 340 ගණන් බලන්න එක ජල යෝජනා ක්‍රමයේ 100 දෙනෙක් වතුර බිවන ඒක ලක්ෂ 3ක් විතරනේ. ඉතින් කොච්චර පිනක්ද? අපිට මේ කැම්බින් ඇඳුම් විනෝද වෙන්න වියදම් කරන සල්ලි. ඉතින් ඒ ගම්මැද්දට මම හරිය කැමතියි. මට ගම්මැද්ද ගැන එච්චර පැහැදීමක් තියෙනවා. මං සිරසෙන් ජාලයෙන් ඉන්නානේ ඕක තවත් කැපවීමෙන් ඕක ගොඩ නගන්න කියලා. ඒ වගේම ඔබතුමා සහ අපගේ දිවංගත සභාපතිතුමා රාජ්‍රාජ මහේන්ද්‍රන් මැතිතුමා අතර ඉතාමත් සමීප සමදියාවක් තිබුණා. අපි ඒත් සඳහන් කරමු. ඇත්ත වශයෙන් එක දවසක් මට මේ මල්බෝ කේකක් ඉවලා තිබුණා. ඒකත් එක නෝට් එකක් තිබුණා රාජ මහේන්ද්‍රන් මහත්මයා. මම ඒ ගමන ඒ නෝට් එකට මම ඇරියා ඊමේල් එක. ඇයි මේක එව්වේ මට කියලා. ඔබතුමා සත්‍ය කතා කරන පුද්ගලයෙක්, සත්‍යයට ගරු කරන කෙනෙක් මාත්. අපේ ජාලයත් එහෙමයි. ඒ නිසායි මම ඒක එව්වේ. අනේ කොළඹ ආවෙලාවක මම එන්නකෝ මෙහෙ කිව්වා. මම කරන්නේ මම කොළඹට වැඩි එන්නේ නැහැ. සනීප නැති නිසා, වයසක නිසා මේ එනකොට මම කෝල් කරන්නම් කියලා. කොළඹ යන්නේ දාති වුණා කෝල් කර. නමුත් මම එතනට ගේට්ටුව ගාවට යනකොට මං ගිහිල්ලා තියෙන පැය වාගේට කලින්. අනේ දෙයනේ ඇවිල්ලා කවුද දොර ඇරිය කාර් එකේ. බැලුවාම රාජමහන් මට පුදුමයි. ඒත් මං එයා කියලා හිතුවේ නෑ. එයාම මගේ අතින් අල්ලගෙන උඩට එක ගිහිල්ලා ඔෆිස් එකට එක ගිහිල්ලා අනේ මට කියන්නකෝ ඔබතුමායි කතන්දරේ කිව්වා. මං හරි ආසාවෙන් හිටියා හම්බෙන්න කියලා. ටිකක් කරනකොට ඔබතුමාත් ඔය කාණ්ඩ එකතු කරලා මාව ඉන්ටර්විව් කරලා. හරි? එතන ස්ටුඩියෝ එක මේ වගේ හදලා මේ එයාගේම ඔෆිස් අපි සුළු වෙලාවකින් සංවිධාන කටයුතු ටික සේරම කළා. ඉතින් පුදුම හොඳ රටට දැයට හිත ඇති මිනිස්සෙක්. රටට දැයට පමණක් නෙමෙයි රට දැය සමය 3 කැප වෙච්ච ඔය මාධ්‍ය ජාලයක් සිරස. ඉතින් ඕක ගොඩනගන්න තුමා කොච්චර මහන්සි වුණාද කියලා අපිට හිතන්න පුළුවන්. ඉතින් මගේ විශාල ගෞරවයක් රාජමන්දියන් මහත්මයාට ඒ වෙලෙම මං ලියලා ඇරියා. මං එතුමාගේ මැතිණියටත් ලියමනක් ලියලා ඇරියා. හරියම සංවේගයටපත් වුණ එතුමාගේ හදිසි අභාවය ගැන. ලොකු පාඩුවක් මේ මුළු රටටම වුණේ. මාධ්‍ය අතින් මොකද මේ රටේ අද තියෙන තත්ත්වය අනුව සමා වෙන
අනවශ්‍ය දෙයක් කියනවා කියලා හිතන්න එපා දේශපාලනය ගැන. මේ රට විනාශ වුණේ මේ පක්ෂ සහ බලකාමී දේශපාලනය නිසා. රටේ ඉතුරු හරියත් විනාශ වෙනවා පක්ෂ සහ බලකාමී දේශපාලනය නිසා. පුද්ගලයෝ නෙමෙයි. ජනාධිපති හරි අගමැති හරි ඇමතිවරුන්ට මම දොස් කියන්නේ නැහැ. යම්කිසි ක්‍රමයක් හදලා තියෙනවා. මේ ක්‍රමය කෙලින්ම පුද්ගලයන් දූෂණයට යොමු කරන, හිංසාවට යොමු කරන, වැරැද්දට යොමු කරන මේ දේශපාලන ක්‍රමයක්. මේ ක්‍රමය අපි බලාගත යුතුව තිබුණේ නැහැ. කවුරු බාරගත්තත් ලංකාව ධර්මද්වීප ධාන්‍යාගාර කියන අරමුණ උඩ ගිය රටක්. ධර්මද්වීප කියලා කියනකොට ඒකෙන් තේන්නේ කිසි දෙයක් ධර්මයට විරුද්ධව කරන්න එපා. ධාන්‍යාගාර කිව්වම සොසක්තිය. අද මේ රට හැම රටටම විකුණලා, හාබර් විකුණලා, ඉඩම් විකුණලා අපිට මේව කරන්න බැරි. අපිට මේව හොඳට කරගෙන යන්න පුළුවන්. ඒ නිසා සම්පූර්ණ මේ ගැති බව ඇති වෙලා නැති බැරිකම වැඩි වුණේ වෙන කිසි දෙයක් නෙවෙයි, ක්‍රමේ වරද්ද. අපි මිනිස්සුන්ට දොස් කියන එක ඇත්ත. මිනිස්සු අපිත් මනුෂ්‍යයන් හැටියට ඒක වරද වාර ගන්න ඕනේ. නමුත් ප්‍රධාන වශයෙන් අපි නැවත හිතන්න ඕන. මොකද්ද නැවත හිතන්න ඕන? මේ රට ධර්මද්වීප ධාන්‍යගාර මාර්ගයේ ගමන් කරන්නේ කොහොමද? මේ රට ආධ්‍යාත්මික සදාචාර සංස්කෘතික දියුණුවත් එක්කම සමාජික ආර්ථික දේශපාලන දියුණුවක් ඇති කරන්නේ කොහොමද? මේ අංශ 6ක් තියෙනවා. මේ අංශ 6 ක්‍රියාත්මක වෙන්නේ උඩ තනක් අවශ්‍යද? සමහරට සමුදානය කරමින් එකට සම්බන්ධ කරන්න, සම්බන්ධීකරණය කරන්න ඉහළ තට්ටුවක් තියෙන පුළුවන්. නමුත් ඒ ඉහළ තට්ටුවේම බලය තියෙන්න ඕනේ නැහැ. බලය ෆෙඩරල් වෙන්න ඕනත් නැහැ. බලය කෙලින්ම ගමටම බස්සන්න ඕනේ. දැන් මේ රාවතාත ප්‍රදේශයේ තියෙනවා නම් මේ රාවතාත ප්‍රදේශයේ ග්‍රාම ස්වරාජ්‍ය සංකල්පයේ උඩ වැඩ කරොත් මෙහෙට එන සල්ලි කාගෙන්වත් ඕන කෙලින් වෙනවා ගමයි මෙහාට. එතකොට දැන් එහෙම නෙමෙයි. දැන් ඉඩකඩ හදලා දීලා තියෙනවා. ජාතික මට්ටමින් ඉඩකඩ හදලා තියෙනවා. පුද්ගලයන් කීප දෙනෙකුට, ආණ්ඩු බලය තියෙන කීප දෙනෙකුට කෝටි ප්‍රකෝටි ගාණින් හොරකම් කරන්න. ඒ හොරකම් කරලා පිට රටවලේ සල්ලි තියාගන්න. මේ විදිහේ ක්‍රමේ වරද්ද. ඔබතුමා මෙහෙම ජාත්‍යන්තර වශයෙන් කීර්තියට පත් වෙනකොට මේ රට තුල තියෙන දේශපාලන ප්‍රවාහයන්ගෙන් ඔබතුමාව දැහැ ගන්නට බැලුවේ නැද්ද? එන්න අපිත් එක්ක වැඩ කරන්න, මෙහෙම කරන්න. දැන් ඔබතුමාට වරක අගමැතිකමටත් යෝජනා වෙනවා. ඔබතුමාට බලපෑම් මෙල්ල උනේ නැද්ද දේශපාලනයට එන්න, දේශපාලන ප්‍රවාහය සමගින් කටයුතු කරන්න කියලා? ඔබතුමාට හිතේ කොනකවත් තිබුණාද දේශපාලනයට එීමට? දේශපාලනයට එන්න මගේ හිතේ කිසිම විදියක ආසාවක් තිබුණේ නැහැ. ලොකු ධනවතෙක් වෙන්නත් මට කිසිම ආසාවක් තිබුණේ නැහැ. මට මැක්සා තෑග්ග හම්බ වෙච්ච වෙලාවේ මම හුඟක් ආදරය කර වෛද්‍යවරයෙක්, හුඟක් ප්‍රසිද්ධ කෙනෙක් ඇවිල්ලා ගෙදරට ආවා. ඇවිල්ලා කිව්වා අනේ හරි මම දැන් සාමාන්‍ය මාකට් එක මෙච්චරයි. මම මේ වගේ 3 ගුණයක් දෙනවා. මට ওই සල්ලි චෙක් එක මට දෙන්න. ඒ කියන්නේ ඔබතුමාට මැක්සයිසේ සම්මානයෙන් ලැබිච්ච චෙක් පත වගේ 3 ගුණයක් දෙන්නම්. ඔය චෙක් පත මට දෙන්න. මං කිව්වා මම මේ චෙක් පත මමවත් ගන්නෙ නැහැ. මම පාවිච්චි කරන්නේ නැහැ. දැන් අනිත් ත්‍යාගවලුත් ලැබිච්ච ඒවා දැන් විශ්වනිකේතනයේ තියෙනවා. අද ගිහිල්ලා බලන්න මෙතනින් පොඩ්ඩක් එහා පැත්තේ තියෙන්නේ. ඒකේ මං හිතන්නේ අද මිලියන 500ක් විතර වටිනවා. ඉතින් ඔය මට අයිතියක් නැහැ. මට බින් අංගලක්වත් මට අයිති නැහැ. අරක එහා පැත්තේ තියෙනවා. අද පර්ච් එක මිලියන නෙවෙයි ඊටත් වැඩි ඇති. එතන අක්කරයක් විතර. හොඳේ. කවදාවත් මම හුඹගේ දරුවෙකුට මම 7-5ක් දීලා නැහැ. හොඳේ. ඇත්තේ ඔක්කොම කැප වෙලා ව්‍යාපාරයට වැඩ කරනවා. ඉතින් ඒ නිසා මම සල්ලි බලාපොරොත්තුවක්වත් තිබුණේ නැහැ. දේශපාලනයට එන්න බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. නමුත් ওই දෙකෙන්ම මාව අල්ලගන්න බොහෝ අය ආවා. දෙපැත්තෙන්ම. ඒ වුණාට ඒවා හරි ගියේ නැහැ. හරි ගියේ නැහැ. හරි.
දැන් අපි ඔබතුමාගේ නැවතත් පෞද්ගලික ජීවිතයේ දෙස හැරෙමු. දැන් ඔබතුමාට ඉනවා දරුවන් 6 දෙනෙක්. අපි ඔවුන් පිළිබඳව කතා කරමු. ඔවුන් රටට දැයට මේ වෙනකොට ඉතාමත් වැඩදායී පුද්ගලයන් ලෙස ජීවිතය ගෙවාගෙන යනවා. අපි ඔවුන් පිළිබඳව සඳහන් කරමු. ඔව්. ඇත්ත වශයෙන්ම මගේ වැඩිමල් දියණිය එයා ආචාර්ය උපාධියක් එහෙම තියෙන රජයට දරුවන් පිළිබඳව නීති අංශයෙන් එක්සත් ජාතික ආයතන වලට විශාල වශයෙන් උදව් කර කෙනෙක්. නමුත් සමහර ඒවා එයා ප්‍රතික්ෂේප කර බාර ගන්න දූෂණයක් දැක්ක හැටිය. එතකොට එයා රටේ වැදගත් ජාතික වස්තුවක් හැටියට මම සලකනවා. හොඳයි. දැන් මට හරි ජීවත් කරවන්න ඕන හින්දා තමයි අර ගෑස් දාගෙන මට කායිකව කතා කරනවා. අද දැන් මේ වැඩසටහනට පැමිණි මොහොතෙත් ඇය තමයි ඔක්කොම සංවිධාන කටයුතු කරලා ඔබතුමාගේ සියලුම රාජකාරී කටයුතු සිදු කරන්නේ. මම දැන් අවුරුදු 90 වෙනවා තව දවස් 5කින් 6කින්. ඉතින් අවුරුදු 90 වෙනකන් ජීවත් කරවන්න යාට ඕනකම තියෙනවා. දැන් ඒකට මං හිතන්නේ මාසයක දෙකක ඉඳලා මෙතෙක් ලෝක කාටවත් මම හිතන්නේ සංවිධානය නොකරනු වැඩපිළිවෙලක් නොවැම්බර් 5ට මේගොල්ලෝ සංවිධානය කරනවා. දානයක් හරිය මේ තියෙනවත් ඒක ඇත්ත 4 වෙනිදා 5 වෙනිදා 2. ඉතින් ඇය තමයි සම්පූර්ණ මානසිකව වැඩ කරන්නේ. එයාගේ මහත්මයා විශේෂඥ වෛද්‍යවරු උපාලි මාරසිංහ මහත්මයා. ડોક્ટર උපාලි මාරසිංහ දැන් විශ්‍රාම අරගෙන ඒ වුණාට එයා ස්වේච්ඡාවෙන් ගිහිල්ලා එයා කරපඩ රට පුරාම ගිහිල්ලා මව් පදවියට දැහැමි ප්‍රවේශයක් කියන ඒ වැඩ පිළිවෙලත් අනිත් ඒවාත් විශාල වශයෙන් කරගෙන යනවා. මේ ධර්ම පොත් සංස්කරණය කිරීම ආදිය. දෙවැනිය තමයි විඤ්ඤා. එයා වෛද්‍යවරයෙක්, විශේෂඥ වෛද්‍යවරයෙක්. විඤ්ඤා දවසක් ඇවිල්ලා මට කිව්වා 1993 තාත්තේ මම මෙඩිකල් ප්‍රොෆෙෂන් එකෙන් අයින් වෙනවා. ඒක තාත්තට මේ බර ගෙනියන්න බෑ කියලා 93 ඉඳලා අද වෙනකන් දැනුත් විධායක සභාවේ රැස්වීමේ. ඉතින් එයා මුළු රට පුරාම ගිහිල්ලා අර මං ඇති කරපු තැන් හැමතැනම ගොඩක් තැන් සමහර තැන් මේ රටේ ආදර්ශයක් වශයෙන් ගොඩනගන්න පුළුවන් වුණු තැන් සමහර දේශපාලකයන්ගේ නොදැනුවත්කමින් ඒවා කරන්න දීලා නැතුව අපිට අමාරුවෙන් තමයි වැඩ පිළිවෙල අපිට කිසිම රාජ්‍ය අනුග්‍රහයක් අද වෙනකන් ලැබිලා නැහැ. එයාගේ භාර්යාව නීතිඥවරියක්. එයාගේ ලැබෙන එකෙන් තමයි මම හිතන්නේ එයා ජීවත් වෙන්නේ. එයා බැංකුවක නීතිඥවරියක්. ඊළඟට ඒ දෙන්නටම දරුවෝ දෙන්න ඉන්නවා. ඊට පස්සේ තුන්වෙනියට ඉන්නේ අපේ බත්තික හොල දෙන එක්කෙනා. එයා තමයි කටායාවේ වැඩ කරන්නේ ජීවන්. ඒ පුතා එයාගේ නෝනායි එයාගේ දරුවෝ දෙනෙක් ඉන්නවා. එක මෙහෙ අනිත් එක ඇමරිකාවේ ඉගෙන ගන්නවා දැන්. ඒකට එයා අපිට බඩගින්නේ තියන්නේ නැතුව අපිට අවශ්‍යතා සපයනවා. නැත්නම් අපි ඇත්ත වශයෙන්ම බඩගින්නේ. ඊළඟට චන්න දැන් සර්වෝදය මූල්‍ය සමාගමේ සභාපති හැටියට වැඩ කරනවා. එයා බැඳලා ඉන්නේ මගේ දෙවෙනි දුව. ඒතකොට මේ දෙවෙනි දුවත් ශාස්ත්‍රපති විභාගයෙන් පාස් වෙලා තියෙනවා. එයාත් අමාත්‍යාංශයක ගිහිල්ලා වැඩ කරා. දවසක් ගෙදර මට කණේ තාත්තේ මං සර්වෝදයට වැඩ කරනවා. මං අය මට ඔය ඇමතිවරුන්ගේ කතා ලියලිය මගේ කාලේ නාස්ති කරන්න බෑ. ඕකට නෙමෙයි මම ඉගෙන ගත්තේ කියලා. එයා ගෙදර එයා ස්වේච්ඡාවෙන් අපිත් එක්ක වැඩ කරනවා. ඊළඟ දුවත් පළවෙනි පන්තියේ සාමර්ථ්‍ය ලැබුවා BSc මේ උපාධිය ලැබුවා. එයාත් ගෙදර ව්‍යාපාරය වලට උදව් වෙනවා. එයාගේ මහත්මයා මේ IT කම්පැනි එක ප්‍රධානියා. ඉතින් ඔක්කොම කාණ්ඩේ හරිම සතුටෙන් ඉන්නවා. අපි දෙන්නයි දරුවෝ 6 දෙනයි. ඒ වගේම දැන් අපිට මෙතෙන්ට ආවහම පේන ඔබතුමාගේ මුණුබුරු මිනිබිරියන් ඔක්කොම මේ ඔබතුමාට කොච්චර ආදරය කරනවද කියන එක. එපමණක් නෙමෙයි. ඒගොල්ලන්ගේ සංවිධානය යූත් හෝස් කියලා හදලා ඉංග්‍රීසි දන්නේ නැති ගම්වල ළමයින්ට
ඒක නම් උගන්වනවා. ඉංග්‍රීසි. ඔව්. ඒක කොම්පියුටර් හොයලා යවනවා. ඒ වගේම සීයාගේ අඩිපාරේ ගමන් කරනවා. මුණුබුරු මිනිබිරිනුත් ගමන් කරනවා. මම හරිම සන්තෝෂයි ඒකට. අවසන් වශයෙන් ඔබතුමාගෙන් දැනගැනීමට කැමතියි. මේ වැඩසටහන නරඹන තරුණ තරුණයන් දැන් ඉන්නවා. ඔවුන්ට ඔබතුමාට දීමට තියෙන උපදේශය කුමක්ද? ඇත්ත වශයෙන් පළමුවෙන්ම ඔබට පුළුවන් ධෛර්යය යොදවලා මේ මත්පැන් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවීම නවත්තන්න. තරුණ තරුණයන් විනාශ කරන්නේ උවමනාවෙන්. මේ රට බෞද්ධ සංස්කෘතියත් රටටත් අහිතකර ක්‍රියා තියෙන මේ පළවෙනි එක හැටියට මම සලකන්නේ මත්පැන් වලට මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවීම. ඔක පුළුවන් තරම් නවත්තන්න ඕනේ. වාසනාවකට සිගරට් බීම නම් සම්පූර්ණයෙන් වගේ අඩු වෙලා කියලා මට හිතෙනවා තරුණ තරුණයන් අතරේ. ඔන්න ඔය පැත්ත මම විශේෂයෙන් දෙමාපියන්ටත් මේ පිළිබඳ වැඩි අවධානය යොමු කරන්නට ඕන. කරුණාකරලා ඒ නිසා රජය කරනකම් බලන් ඉන්න එපා. ඔබ හැමදාම එකට එකතු වෙලා මේ විපත්තියෙන් අපි රට ගලව ගන්න මාන්ස් වෙන්න ඕන. 1. 2 මේ හැම කෙනෙක්ම මේ විශ්වවිද්‍යාල ගිහිල්ලා උපාධි ලබාගෙන රජයේ රැකියාවලට යන්න හදනවා. ඒක එහෙම කරන්න එපා. දැන් මට තිබුණා අධ්‍යාපන අධ්‍යක්ෂක වෙන්න. අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් වෙන්න. අධ්‍යාපන අමාත්‍ය වෙන්න. ඊටත් එහාට යන්න මට ඉඩ තිබුණා. නමුත් මම ඒ ඔක්කොටම වැඩිය සේවයක් කරන්න පුළුවන් අංශයක් තෝරගත්ත මගේ නිදහස. ඒ නිසා පුළුවන් තරම් දුර තමන්ගේ දක්ෂකම් මොනවද කියලා හොයාගෙන ඒ දක්ෂකම් අනුව රජයේ රැකියාවක් හොයාගෙන යන්න නැතුව කටයුතු කරන්න අදිස්ථාන කරගන්න කියලා මම අපේ තරුණයන්ගෙන් ඉල්ලනවා. ඒ මොකද රජයේ රැකියාවට ගියයි කියන්නේ එක අතකින් වහල් භාවයටපත් වෙනවා. දැන් ආණ්ඩුවේ ඕනම කාර්යාලයකට ගිහලා බැලුවම ඉන්න කී දෙනෙක් ඉන්නවද දේශපාලන වශයෙන් පත්වීම් ලබාගෙන ගිහිල්ලා එයාට කරන්න දෙයක් නැතුව. ඉතින් එයාගේ මුළු ජීවිතේම අන්ධකාර වෙනවා. එහෙම වෙන්න එපා. තමන්ගේ සශක්තියෙන් දියුණු වෙන්න පුළුවන් කියලා හිතන්න. මම දන්නවා හොඳට ඉගෙනගත්තු අය ඉතාමත් හොඳ සශක්තියෙන් යම් ව්‍යාපාර පටන් අරගෙන ඉතා හොඳට වැඩ කරනවා. අනිත් එක මේ සල්ලි හම්බ කරන්න නමුත් වැරදි විදිහට හම්බ කරන්න එපා. සංසාරික චක්‍රයකට අපි යහු වෙලා ඉන්නේ. මේ සසර දුක අපි හැමෝටම දැනෙනවා. දැන් මම අවුරුදු 90යි. අවුරුදු 90 එනකොට මට හොඳට දැනෙනවා මේ සසර දුක. මම ආපස්සට හැරිලා බලනවා. බැලුවාම මම කරපු හොඳ වැඩ මොනවද? මම හරිය සතුටු වෙනවා. මං කළු නරක වැඩ මොනවද? මට හරි අමාරු නරක වැඩක් හොයාගන්න. ඊටාමද සුළු වැරදි කරලා තියෙනවා. ඉතින් මං හරි සතුටුයි. මගේ ජීවිතය දිහා බැලුවම පුංචි කාලේ ඉඳලා අද වෙනකන් සතුටු වෙන්න දෙයක් මිසක් අසතුටු වෙන්න දෙයක් නැහැ. ඒ නිසා මම හැමදාම රාත්‍රියේ නිින්දට යනකොට මට හිතෙනවා ඉදිරියටත් ඒ මාර්ගය යන්න ආධ්‍යාත්මික මාර්ගය යන්න හොඳ පවුලක ඉපදෙන්න. නොවැම්බර් 5 වෙනිදාට යෙදෙන ඔබතුමාගේ 90 වන ජන්මදිනයට අපි ඔබතුමාට සුබ ප්‍රාර්ථනා කරනවා. චිරාන් ජයතු මැතිතුමනි. සේම